එක්තරා ලස්සන කැලෑවක ඊටාම සාමකාමීව වලස් පවුලක් ජීවත් වුණා. මේ පවුලේ හිටියේ හුරතල් වලස් පැංචයි, වලස් අම්මයි, වලස් තාත්තයි. මේ වලස් පැටිය හරිම දඟයි. එයා හැම වෙලාවෙම අලුත් දේවල් හොයන්න සහ සෙල්ලමට ගොඩක් කැමතියි. පුතේ, අම්මයි තාත්තයි කැලේට යනවා කෑම ටිකක් හොයාගෙන එන්න. ඔයා පරිස්සමෙන් ගෙදරට වෙලා ඉන්න ඕන. ඔව් පුතේ. කිසිම වෙලාවක තනියම කැලේ පැත්තට යන්න එපා. ඒක ගොඩක් අනතුරුදායකයි. අපි එනකල් ගෙදරම ඉන්න. හරි අම්මේ, මම හොද ළමයෙක්නේ. මම ගෙදරට වෙලා ඉන්නම්. ඔන්න ඉතින් දෙමව්පියන් ගිය ගමන්ම වලස් පැටියාට තමන් වෙච්ච පොරොන්දුව අමතක වුණා. එයා එළියේ හිටපු සමනලෙක් පස්සේ දුවන්න පටන් ගත්තා. ෂා, මේ සමනලයා හරිම ලස්සනයිනේ. එහෙනම් එළියේ තවත් සමනල්ලු ඇති. පොඩ්ඩක් ගිහින් බලලා ඉක්මනට එන්න ඕන. අම්මලා ගෙදර එන්න කලින්. සෙල්ලම් කරන අතරතුර වලස් පැටියාට නොදැනීම එයා කැලේ ගොඩක් ඇතුළට ගියා. දැන් එයාට ආපහු ගෙදර යන පාර මතක නැහැ. අනේ, මට ආපු පාරවත් මතක නැහැ. මම දැන් කොහොමද ගෙදර යන්නේ? අම්මයි තාත්තයි මාව හැමතැනම හොයනවා ඇති. එකපාරටම වලස් පැටියා නොහිතපු විදිහට ලොකු වලකට වැටුණා. වල ගොඩක් ගැඹුරුයි. එයාට තනියම නම් ගොඩට එන්න බැරි වුණා. අම්මේ තාත්තේ, අනේ කවුරු හරි ඉන්නවද මාව බේරගන්න? මට බයයි. පුතා, අපි ආවා. කෝ, ඔයා කොහෙද ඉන්නේ? පුතේ, කෝ ඔයා කොහෙද? මට එහා පැත්තෙන් සද්දයක් ඇහෙනවා. යමු ගිහින් බලමු. යමු. මේ පැත්තෙන්. පුතේ, තාත්තගේ අත අල්ල ගන්න. බය වෙන්න එපා, අම්මත් ඉන්නවා. අමා වෙන්න තාත්තේ. මම ඔයාලා කියපු දේ ඇහුවේ නැහැ. මම ආයේ කවදාවත් ඔයාලට නොකියා කොහෙවත් යන්නේ නැහැ. දැන්වත් තේරුණා නේද පුතේ? අපි ඔයාට දෙයක් එපා කියන්නේ. ඔයාගේම ආරක්ෂාවට කියලා? ඔන්න ඉතින් දරුවනේ, එදා ඉඳන් වලස් පැටියා හරිම කීකරු දරුවෙක් බවට පත් වුණා. ඉතින් මේ කතාව බලපු දුවලා පුතාලත් හැමදාම තමන්ගේ දෙමව්පියන් කියන දේ අහන්න ඕන. මොකද වුන් හැමදාම උත්සාහ කරන්නේ ඔයාලව ආරක්ෂා කරන්නයි. එහෙනම් හැමෝම අම්මා තාත්තා කියන දේ අහලා පරිස්සමින් ඉන්න. අපේ channel එකත් subscribe කරන් යන්න.